පටන් ගන්නවා. මම ගන්නම් පැය භාගයකින් මට ගන්නකෝ. ඔයාලා මතක් කරන්න අපිට පැය භාගයකින් අරගෙන ටීචර් ඔයගොල්ලන් වෙලා ඉවර වැඩසටහන නවත්තන්න කියලා. හිතේ ඇලුණු කතා. සල්ලාපමාව දක්තිගේ ඇවිතකන යමු. හිතේ ඇලුණු කතා. පටන් ගමු. මේ මොකද වෙන්නේ කියලා ඇහුවොත් ඉතින් ඒක නිකන් අර ආතල් එකක් එනවා. ඒ දැන් ඔයා ඕක මගෙන් හැම වෙලේම අහනවනේ. මේ කලින් ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතෙන්නේ? අවුලක් නැහැ ෂේප් වැඩ. ඉතින් පොඩි නිකන් පොඩි ආතල් එකක් තියෙනවා නිකන් කමෙන්ට්ස් ටික එහෙම බැලුවා. තියෙනවා. මේ ගොඩක් රික්වෙස්ට් ආවනේ ඊළඟ ප්‍රෝග්‍රෑම් මේක කරන්න කියන එක ඉතින් සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තාම මේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය කරන එනර්ජි එක දෙන්නේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ කමෙන්ට්ස් ටික කෝල් එකක් දාලා කියන එක දැන් එහෙම තමයි හම්බුනහම අහන එක. දැන් ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා පැය කිහිපයකින් චමියලගේ නංගි කතා කරා. මොකද්ද පොත කියලා ඇහුවා. මොකක් ප්‍රෝග්‍රෑම් එකයි බලන්න මේ බලලා පොතේ නම හොයාගන්න. ඒකේ තියෙනවා කතුවරයක් තියෙනවා පොතක් තියෙනවා කියලා කිව්වා. හරිද? ඊට පස්සේ දර්ශනය කතා කරලා කිව්වා එල වැඩක් ආතල් නෑ ඉතින් දැන් එහෙම නම් කියාගෙන යන්න කිව්වොත් අද ප්‍රෝග්‍රෑම් එක මොකක්වත් ගැන කතා කරන්න වෙන්නේ නෑ. දැන් මටත් එහෙමයි මට නම් ඉතින් දිනපතා හම් වෙන්නේ මගේ ළමයි ටිකයි ටීචර්ස්ලා ටිකයිනේ හැමෝම ඇහුවා මේ කිව්වා වෙනස් ඉතින් ඒක හොඳයි ෂෝක් එක ආතල්නේ අවුලන්නේ මේ අද මොකද්ද කතා කරන්න කියන්නකෝ මට මරු වැඩක් වුණා. හරිද? මං ඔයාත් කියන්න ඔයාට වෙච්ච වැඩක් ඒ හා සමාන එකක් ඈ. හරිද? මං ඉන්නව දවසක් ගම්පහ හෝලි ක්‍රොස් එක ඉස්සරහා. හරිද? හිටගෙන හිටියේ. එතන තියෙනවා මේ දන්න කට්ටිය දන්නේ නැති පෙරේරාන් සංස් එක. මොකද පෙරේරාන් සංස් එක ගාව හිටගෙන මනෝ පාරකුත් දාගෙන ඔහේ ඉද්දි දැන් එන්න කම්මැලි ඉතින් මොකක් හරි කවුරු හරි එනකම් මං හිටියේ එතෙන්ට එලා. මේ යාළුවෙක් මේ ඈ ඔව් දැන් ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කරන්න වෙන්නේ නැහැ. එතන ලොකු කෙනෙක් කවුද මොකද්ද මට ඒ කිව්වේ නැත්තේ. හරිද? ඊට පස්සේ මේ ඉන්නකොට මට එහා පැත්තේ ඉන්නවම සාමාන්‍යයෙන් අවුරුදු 10ක 8ක විතර පොඩි එකෙක්. ඉන්නේ තාත්තත් එක්ක. කියන්නේ 4 වසරේ හරි 3 වසරේ වගේ එන්නේ අවුරුදු 8ක් 9ක් කියන්නේ 10 කියන්නේ 5නේ. ඔව් 8ක් විතර ඇති ඈ 3න් හරි 4 වගේ ඒ සයිස් එකේ උමුච්චද පොඩි. කොල්ලා ඉන්න ගමන් දැන් මේ ඉන්නේ අක්කා එනකන් කියන එක මට තේරුණා. අක්කා ඉස්කෝලේ යරලා එනකන් තමයි මේ තාත්තයි පුතයි මෙතනලා ඉන්නේ. එතකොට හරිනේ වයස. සාමාන්‍ය පොඩි සෙට් එක කලින් අරනවනේ. කලින් එයාත් යුනිෆෝම්ද? යුනිෆෝම්. තාත්තත් එක්ක ඉන්නවා දැන්. ඉන්න ගමන් මේ කොල්ලා එක පාට කියනවා හරි හුරතල්ල හරි මොහුරත තාත්තේ ටොපියක් අරන් දෙන්නකො මට දැන් ඇහෙන ඔය කතාව සාමාන්‍යයෙන් මං ඉද්දි අර මේ ඔය හරි කියන්නේ මගේ පරාසය වෙන ටික මම ඔක්කොම කොහොම හරි අහගන්නවා. ඒ කියන්නේ ඒකයිල කේලම් ඇසීමක් නෙමෙයි මම මේ පරිසරය සමග මේ සම්බන්ධ වීම. හරිද? එලමක් නෙමෙයි ඉතින්. ඔව් එහෙම හිතුවකෝ ඉතින්. එහෙම හිතමුකෝ. මේ තාත්තේ ටොපියක් කරන් දෙන්න කිව්වා. තාත්තේ බෑ නෑ පොඩ්ඩක් ඉන්නකෝ දැන් අක්කා එනවා මේ මම කාඩ වාසේ ගෙදර ගිහලා වත් කන්න උනවා. ටොපි කන්න ඕනේ නෑ දැන්. ඉතින් කාලේ හිමීට ගෙවිලා ගියා. ආයි විනාඩි 2කින් 3කින් විතර පොඩි එකා තාත්තේ මේ තාත්තේ ටොපියක් හම්බුනා. නෝ තාත්තා හිමිටියා ටොපි කන්න හොඳ නෑ. ඔහොම ඉන්න. ටිකක් අර තාත්තා ලෙවල් එක. තාත්තලා එහෙමනේ. ඔව්. කලින් ප්‍රෝග්‍රෑම් එක අපි තාත්තලා ගැන කතා කරා. කතා කරා. කැටගරිස් කතා කරේ නෑ හැබැයි. කැටගරිස් ඔව් ඒක කතා කරමු ඉස්සරහට. තාත්තලා ඉන්නවා ඉතින් එක එක වර්ගයේ තාත්තලා ඉතින්. සමහර තාත්තලා ඉන්නවා ඉල්ලපු ගමන් ගන්න. අර ටොපි බෝතලයක් අරන් දෙනවා. අරන් දෙන්න. දැන් සමහර අම්මලා කියන්නේ මොකද? මෙයා තාත්තත් එක්ක කඩේට ගියාපුවම මොනවද පුතේ ඕනේ? මොනවත් එපා කියනවා. අම්මා ගිහින් අප්පා මොනවද පුතේ ඕනේ? අරවත් ඕනේ. අරවත් ඕනේ. එහෙම තමයි ඉතින්. හරිද? ඊට පස්සේ
මේ තාත්තා සැර කරානේ කොල්ලා හිටිය ටික වෙලා මම හිතුවා දැන් මුගී ඉතින් කරච්චල ඉවරයි වැඩි දින ඔය මට ළමයි පායනේ මුන් දින වදේ කියලා මම කල්පනා කර කර දැන් ඉන්නකොට ආයි චුට්ට වෙලා ගින් මෝ සුඩිලා කරන තාත්තේ අපි ටොපියක් කමුද පව්වනේ දැන් ඒ කියන්නේ දැන් මුගේ අවශ්‍යතාවය පොඩි එකා අපි කමුද තාත්තටත් කමු කියන එක දැන් තාත්තට එකක් කියලා දෙකක් ගන්න දෙනවා හරිද තාත්තා අපි කමුද ටොපියක් කමුද කියලා අහනවා මං සැරයක් කිව්වනේ ටොපි කන්න හොඳ නෑ ඔය දතුයි මේවා අරයි මේවා ඔක්කොම මේවා එනවා ඊට පස්සේ දක්ක එක්කමයි මේවා කටවාඩ ඉන්නකෝ දක්කාවට පස්සේ ගෙදර ගිහලා බත් කන්න පුළුවන් මට දැන් සීන් එක දැන් දරුණුයි මම මට ටොපියක් අරන් දෙන්න හිතෙන සීන් එකේ ඇයි මේ රෝතලින් ඉල්ලන්නේ තුට්ට වෙලාවක් ගියා තාත්තේ ටොපියක් කියද්දිම තාත්තා එහෙම කිව්ව නේද කිව්වා කියද්දිම මූ එකපාරට රුපියලේ ටොපියක් අරන් දෙන්න බැරි තරම් කුණු ලෝභයේද මගේ තාත්තා එන්න අයියෙන් ඇදලා හැරි යාරි මට මගස් කරලා ඉනා කියන්නේ සාමාන්‍යයෙන් හිතා ගන්න ඔය තාත්තගේ ෆීල් එක එනවා යන්න කිව්වා ඇදගත්ත ගියා හරිද ඒ වගේ කටකාර ළමයි පට්ට කටකාරයි ඒක ඇවිල්ලා රුපියලේ ටොෆිය කරන් දෙන්න එහෙමයි නෑ ඌ ලස්සනට ඉල්ලුවා ඒක අවුරුදු 4ක් වුණා තාත්තත් ඉතින් ඒක අපිට කියන්න බෑ මොන විදිහට එපා කිව්වද කියන එක දැන් ওই වයසේ ළමයිට රටේ සල්ලි නැති වෙන්නත් ඉඩ තියෙනවා හරිද අතේ ගාන්ට සල්ලි ටික තියාගෙන තියාගෙන පුළුවන් නැත්නම් ළමයාගේ සෞඛ්‍ය අර ඔය ළමයි තාත්තා පණුව කාලා එහෙම එකක් එන්නත් එහෙම වෙන්නත් පුළුවන් හැබැයි වැඩේදී මොකද දන්නවද අර ඔය වයසේ දැන් අපිට ටොෆි කන්න හිතෙන්නේ නෑනේ නෑ මේකයි උගේ එල්ලීම හරීම කාරුණිකයි මං කියන්නේ ඒකයි දුරත ඒ නෑ ඔයා දුරත නිසා දැන් ළමයි තාත්තයි ඕල්වේස් එකට ඉන්න නිසා ඉතින් අර නෑ මම කියන්නේ ඔයා පිටින් ආපු නිසා එයාගේ ඉල්ලීම සාමාන්‍ය හරිම සාධාරණයි සහ ඒක හරිම ලපටි කියන්නේ ඒ දන්නවද දැන් ඒතකොට හතර පාරක් හරි ලස්සනට ඉල්ලුවානේ ඔව් ඉල්ලලා අන්තිමට දාපු පොයින්ට් එක ඔව් කියන්නේ රුපියලේ ටොපියක් අරන් දෙන්න බැරි තරම් කුණු ලෝභයේද වගේ තාත්තා කියලා අහන එක අනික චූටි එක්කනේ ඒ එතන ඉන්න මිනිස්සු ටික ඔක්කොම තාත්තගේ මුණ දිහා බැලුවා තාත්තට දුර රූප අයියෝ මුට පළවෙනි පාර රුපියලේ ටොපිය අරන් දුන්නා මොකද කියලා හිතනවා වගේ ඔයාලට සෙට් වෙලා නැද්ද එහෙම ළමයි දැන් ඉතින් මට එහෙම බෙදා ගන්න බෑ දැන් ඔයා දැන් අපි මොකද්ද කතා කරන්න කියන්නේ කියලා ඉන්නව අද එහෙම කතා කරන්න විශේෂ දෙයක් නෑ මට මේ කාලේ ළමයි සම්බන්ධයෙන් හරි මට පොඩි එක්ස්පීරියන්ස් එකක් මතක් වෙනවා මම පොඩි කාලේ වෙච්ච දෙයක් හරිද මේ ඔන්න දැන් එක අපේ ටීචර් අපිට උගන්වන්න ඉන්නවා කටකාර එකමට ගැලපෙන එකක් හරිද අපිට උගන්වන්න ඉන්නකොට මේ දැන් අපිට දැන් අපේ ක්ලාස් එකේ ටීචර් උගන්වනවා මට මතක හිස්ටරි ටීචර්ද කොහෙද උගන්වනකොට ටීචර් ක්ලාස් ටීචර් වෙන්නේ අපේ ක්ලාස් එකට එහා ක්ලාස් එක දැන් උගන්වන්න ඉන්නේ අපේ ක්ලාස් එකට උගන්වන්න ඉන්නකොට එකපාරටම දැන් අපිට ඇහෙනවා එහා ක්ලාස් එකෙන් සද්දයක් ඒ කියන්නේ ඒ ක්ලාස් එකට දැන් උගන්වන්නේ නැහැ ඊට පස්සේ දැන් ටීචර් දැන් මතක් වෙනවා දැන් අර එහෙමනේ ඉතින් ටීචර්ස්ලා එහා ක්ලාස් එකේ සද්දයක් කරනවා නේ චුටක් ඒකට ඒ කියන්නේ ළමයි ගැන තියෙන මේවකට සහ දැන් මොන පීරියඩ් එක තියෙන්නේ මගේ ක්ලාස් එකේ ළමයින්ට එතකොට ඒගොල්ලන්ට මොනවාද මේ දැන් ඒක ටීචර් දෙන්න ඕනේනේ බලලා විසඳුමක් ඊට දැන් ටීචර් මේ අපේ ක්ලාස් එකට ගන්න ඉඳලා ලෙසන් එක ළමයින්ට චුටි වෙලාවක් දෙන්න කියලා අර ලෙසන් එක මැද්දෙන් නවත්තලා චුට්ටක් යනවා එහා ක්ලාස් එකට ගිහින් ඒ ළමයින්ගෙන් මොන වුණාද කියන්නේ අපි දන්නේ නැහැ දැන් අපි ක්ලාස් එකේනේ දැන් ඔන්න එන්න කසුකුසුව ළමයි ඔතනින් අපේ ක්ලාස් එකේ හිටිය එන්න කටකාර ළමයෙක් හරිද මේ ළමයා එකපාරටම කෑගවම් අවෝන් ගියා ඕපදූප හොයන්න ගියා කියලා ටීචර්ට හරිද දැන් ටීචර් කෑගෙන ඕපදූප ටික හොයන්න ගියා හැමදාම ඔහොමයි ඕපදූප හොයන එකමයි වැඩේ කිව්වා දැන් අපි හිතුවේ නෑ ඕක ටීචර්ට ඇහෙයි කියලා දැන් ටීචර්ලා කියන්නේ ඉතින් ආයේ කන් කොච්චර කැපැසිටි එකකින් කන් ඇහෙනවද කියන්නේ කෝඩ් එකයි එපා එකයි ඔක්කොම ඇහෙනවනේ ටීචර්ස්ට දැන් මටත් එහෙමනේ මටත් දැන් ක්ලාස් එකේ උගන්වනකොට ළමයි මං ඉස්සරහා බෝඩ් එකේ එළියට හිටියා පිටිපස්සේ කතා වෙන එකත් ඇහෙනවා ඒක ඇත්තටම වෙලාවකට කරදරයක් පව් ළමයිනොත් පව් ඊටසේ දැන් ටීචර් අර ප්‍රශ්න විසඳලා එනකොට ඕක ඇහිලා දැන් ඔන්න දෙන්නකෝ ඉතින් ටීචර්ස්ලා වොයිස් එකත් අඳුරනවා දැන් ටීචර් කවුද කිව්වේ කියලා අඳුරගෙන
ඊට ටීචර් ක්ලාස් එකට ආව ගමම ළමයා ටික වා ඇත්තද මේ මොකටද මට ඕපදූප හොයනවා කියලා කිව්වේ. එහෙම කියන්නේ මොකටද මං ගියේ එහා ක්ලාස් එකේ ළමයි ටික බලන්න. ඒක මගේ ක්ලාස් එක. ඒක ගැන බලන එක මගේ වගකීම. ඒක කොහොමද ඕපදූපයක් වෙන්නේ? ළමයාට එහෙම හිතෙනවා ඇති. ටීචර් හා පැත්ත විස්තරේ හොයන එක. දැන් අර වත්තාවනේ ඕපදූප කතාවට. අර ඒ වුණාට ඉතින් ඒක ගුරුවරයාගේ වගකීමනේ. මං කියන්නේ ඒක ඒ ටීචර්ගේ ක්ලාස් එක නොවුනත් ඒ ටීචර් එක හොයලා බලන එක ගුරුවරයාගේ වගකීම. ඊට පස්සේ දැන් ඇවිල්ලා ටීචර් මන් දන්නේ තරහ ගියාද දුක හිතුණාද කියන්නේ මං හිතන්නේ දුක හිතෙන්නේ නැති. මොකද දැන් එච්චර වගකීමෙන් තමන්ගේ වැඩේ විතරක් කරලා හිටියේ නෑනේ. ඊට පස්සේ ටීචර් කිව්වා මට හරි දුකයි ළමයි අයියෝ මෙහෙම කතාව දෙන්නෙක් එකතුලා කිව්වේ බොයිස්ලා දෙන්නේ. ඇයි ළමයි මට ඔහොම කතාවක් කිව්වේ කියලා දැන් අපේ ටීචර් කියනවා. ඊට පස්සේ අරගොල්ලෝ නැහැ ටීචර්ට නෙවෙයි කිව්වේ අපි වෙන කෙනෙක්ට කිව්ව ටීචර්ට කියන්න පුළුවන් කතාවක් තියෙනවා බැරි කතාවක් තියෙනවා. මේක එහෙම බැරි කතාවක් අපේ පෞද්ගලික කෙනෙක්ට මේක මේ ඕපදූප හොයනවා කිව්වේ ටීචර් ඒක බාරගත්තේ දැන් ඒගොල්ලෝ ටීචර්ගෙන් ප්‍රශ්න කරනවා ටීචර් ඒක බාරගත්තේ ටීචර් ඕපදූපයක් හොයන්න ගියාද එහෙම දැන් අර ටීචර්ට ඇහුනේ ඕපදූප හොයන්න ගියා කියන එක විතරනේ දැන් ඒගොල්ලෝ අනිත් පැත්තට කියනවා ඇයි ටීචර් ඒක බාරගත්තේ කියනසේ දැන් ටීචර් අපෙන් අහනවා දැන් ගර්ල්ස් ලගේ ඕන එකකට සාක්ෂි ටික ගන්න ඇත්තද ළමයි මෙයා කාටද කිව්වේ මේ දෙන්න ඒ කතාව කාටද කිව්වේ කියලා කියන්නේ ඒතකොට දැන් අපි ටීචර්ට හරි ආදරේ ටීචර් හරි හොඳයි ඊට පස්සේ ගර්ල්ස් ලටිකට දැන් ටීචර් නොකිය බැරවඩ ගර්ල්ස් ලකෝ ටීචර්ට කිව්වේ ටීචර් කියලා කියන්නේ දැන් ටීචර් හරියන වැඩේ ඊට ටීචර් කෝ හරි මම ඕපදූප හොයන කෙනෙක් නේ එපා ආයේ මගෙන් ලෙසන් එක විතරක් ගන්න මාත් එක්ක තියෙන සියලුම හිත හොඳ කන් ටික මෙතන ඉවරයි ටීචර් ඕපදූපම හොය ඉන්නම් කියලා ටීචර් පොඩ්ඩක් සැරට කිව්වා දැන් ඔන්න අර අපේ බොයිස්ලා දෙන්නට මාර විදියට යාලා බොරි වෙන්න ගත්තා දැන් ටීචර් තරහ වෙලා දැන් අපේ ක්ලාස් එකේ පුරුද්දක් තිබුණා මේ ක්ලාස් එකේ දැන් ටීචින් ගියනුවාට පස්සේ ටීචර් පීරියඩ් එකක් හෝ දෙකක් කරලා යන වෙලාවෙදි ළමයි ටික ඔක්කොම ඇවිල්ලා ටීචර්ට වඳිනවා අපි හැමෝම ගිහින් ටීචර්ට වඳිනවා ඒක හරි ලස්සන දෙයක් නේද දැන් ඒ කියන්නේ හැම සබ්ජෙක්ට් ටීචර් කෙනෙක්ටම ක්ලාස් එකෙන් යද්දි වඳිනවා සදා වඳිනවට පස්සේ ටීචර් කිව්වා මගේ හිත ගොඩාක් රිදුනා ඔයාලා කරපු දෙයට මේ වඳින්න ඕනේ නැහැ දැන් ඔක්කොම වැරදි ටික කරලා වැන්දට පස්සේ හරියන්නේ නැහැ නේ හිත රිදුනා කියන එක ටීචර් ගොඩාක් ඒගොල්ලන්ට කිව්වා ඊට පස්සේ දැන් මේ බොයිස්ලා දෙන්න ඊළඟට තිබ්බේ මොකක් හරි වෙන සබ්ජෙක්ට් එකක් ටීචර් ගියාට පස්සේ වෙන සබ්ජෙක්ට් එකක් තිබ්බේ මේ දෙන ක්ලාස් එකේ නෑ දැන් අනිත් ටීචර් ඇවිල්ලා සබ්ජෙක්ට් ටීචර් හොයනවා ක්ලාස් එකේ නෑ ඊට පස්සේ අපෙන් ඇහුවා අපි කෝ වොෂ්රූම් හරියන්නේ නැති අපි නම් දන්නේ නෑ කියලා පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා මැඩම් ගාවට මේ අපේ ස්කූල් එකේ වයිස් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් හිටියා මැඩම් ගාවට ගිහින් මේ මැඩම්ට කියලා අනේ මැඩම් අපි අතින් ලොකු වැරද්දක් වුණා දැන් එහෙම රියැක්ෂන් දැන් සාමාන්‍ය දැන් මේගොල්ලෝ බය වෙන්න ඕනේ මේ කම්ප්ලේන් එක යයිද කියලා අනේ මැඩම් අපි අතින් ලොකු වැරද්දක් වුණා අපි අතින් අපේ මේ හිස්ටරි ටීචර්ගේ හිත රිදුනා මේ අපිට මේ දැන් ටීචර්ගෙන් සමාව ගන්න ඕනේ අනේ මැඩම් අපිට මේ වැරද්ද හදා ගන්න උදව් කරන්න අපි හැම රියැක්ෂන් එකක් හිතනවදවත් කියන්නකෝ ටිකක් අර මේ හිඩන් වෙලා ඉන්න දැන් මේ වැරද්දක් කරා දැන් මේක කවුරු හරි දැනගන්න කියලා හැංගිලා ඉන්න ගෙදෙට්ට කියයිද කියයිද දැන් අම්මට කිව්වොත් තාත්තට කිව්වොත් ඔය ප්‍රශ්නේ මෙයාලා දෙන්න දැන් යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා ඊට පස්සේ ඒ මැඩම් ටික මැඩම්ට දැන් හරි ඒ කියන්නේ මැඩම් සැටිස්වෙලා මොකද මේ ළමයි දෙන්න බාරගත්තා පිළිගත්තා දැන් ටීචර්ට සෝරි කියන්න ඕනි කියලා ඊටසේ මැඩම්නුත් ඇවිල්ලා අපේ ක්ලාස් එකට ඇවිල්ලා ක්ලාස් එක ඉස්සරහම වැරද්ද කියලා ඊට පස්සේ මේ දෙන්න අපිත් ඉස්සරහම ටීචර්ට වැඳලා සමාව අරගෙන ටීචර් එහෙම හිත රිද්දන්නේ නැහැ අපි ටීචර්ගේ හිත රිදුනා නම් සමාව වෙන්න අර දැන් අර කටකාරකම හරහා ඉතින් අර ඒගොල්ලෝ වුණාට ඒ වැරද්ද ලස්සනට හදාගත්තනේ අර ඔය ළමයින්ගේ කටකාරකම හැදෙන්නේ කොහොම කියලාද ඔයා හිතන්නේ වයසත් එක්ක කියලා කියන්න බෑ නෑ හැබැයි ඒකත් එක පොයින්ට් එකක් දැන් අපි ඉස්කෝලේ යන කාලේ තිබිච්ච දේවල් අපි ගාව දැන් නැහැනේ දැන් අර ඒ විදිහට අර ඒගොල්ලන්ගේ සැහැල්ලුවත් එක්ක නේද ඒකෙන්නේ ඒ කියන්නේ නිකන් මෙහෙම ජීවිතේ හරි සැහැල්ලුයිනේ කාලේ ඔව් සහ මේ දැන් අපි වචන ඉගෙන ගත්තට පස්සේ ඒ වචනේ හරිම මීනින් එක දැනගත්තට පස්සේ කියන්න සමහර වෙලාවට දෙපාරක් හිතෙනවා ඒගොල්ලෝ ඒව දන්නේ නැතිකමත් එක්ක සහ එයාලගේ සැහැල්ලුව කියන එක කුණුහරුපයක් කියලා ඒක කුණුහරුපයක් බවට අපිට කවුරු හරි කියන්න එපා දැන් කවුරු හරි කියනවා හිච් එකක් හරි එහෙම එකක් කිව්වොත් එහෙම
ඒක කුණුහරුපයක් කියලා කියන්න කවුරු හරි අපිට උගන්වන්න ඕනේ. උගන්වන්න ඕනේ. පුතේ මේක කුණුහරුපයක්. මේක කියන්න එපා කියලා කියයි. දැන් අර ඉස්සර මට තිබිච්ච ප්‍රශ්නේ අර මොන හරි කිව්වහම තේරෙන්නේ නැහනේ. මොකද දන්නේ නැහැ. මම ওই Facebook එකේ උඩට පල්ලයට ඇති මරු එකත් එක්ක. ඉස්කෝලේ එක තිබිලා තියෙනවා මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. හරිද? මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ඉවර වෙලා ළමයින්ගෙන් කමෙන්ට්ස් ගන්නවා. ළමයි කියනවා කමෙන්ට්ස් අනේ හරිම හොඳ වැඩසටහනක් අපි හරියට මේ දේවල් ඉගෙන ගත්තා මේ අපි කුඩු පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න ඒකත් දැනගත්තා හරිද ලංජ කියන්නේ මොනවද කියලා දැනගන්න ඒකත් දැනගත්තා කියනවා මේ මද්ද්‍රව්‍ය ටික ඔක්කොම පිළිබඳ සවිස්තරාත්මක විස්තරේ දැනගෙන ළමයි ඉස්කෝලේ මේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්තුණා මම නම් හිතන්නේ මද්ද්‍රව්‍ය නිවාරණ කියලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැබැයි මද්ද්‍රව්‍ය ගැන ගොඩක් දේවල් දැනගත්තා දැනගෙන ඉපු නැති දේවල් ගොඩක් දැනගත්තා දැනගෙන තිබුණු දේවල් වලට වැඩිය හුඟක් දේවල් අද දැනගත්තා මද්ද්‍රව්‍ය තියෙන්නේ කොහෙද මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කොහොමද මීට කලින් මම දැනගෙන හිටියේ නෑ කුඩු ගහන්නේ කොහොමද එහෙම නැත්නම් ගංජා භාවිතා කරන්නේ කොහොමද කියන එක ඇත්තටම කිව්වම මම දැනගෙන හිටියේ නෑ බොරු කියන්න ඕනේ නෑ ඒ වුණාට මේ වැඩසටහන සම්බන්ධ වුණා ඒක මට දැනගන්න ලැබුණා කොහොමද කලින් දැනගෙන ඉඳලා නෑ මං අහන්නේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන කරන්න ඕනි මද්ද්‍රව්‍ය පිළිබඳ දන්න කට්ටියටද මද්ද්‍රව්‍ය පිළිබඳ නොදන්න ඔව් කට්ටියටද ඇත්තට මේක ගැටලුවක්. ඒ කියන්නේ දැන් අර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට වගේ දැන් ඉස්කෝලේම ඇත්තටම ඕවා දන්නේවත් නැතිලා මං කියන්නේ දැන් ලස්සන මානසිකත්ව වලින් එන පුංචි ළමයි ඉන්නවා. ඔව් කොහොමද ඩ්‍රග්ස් කියන්නේ මොනවද කියලා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බෙහෙතු ඩ්‍රග්ස් නේ. ඔය අපි බොන්නේ අපි සෙමට බොන බෙහෙත ඔළුවේ බොන බෙහෙත පැනඩෝල් පෙත්ත පවා ඩ්‍රග්ස්. ඒක ඇත්ත. හරිද? එතකොට ඔය ඩ්‍රග්ස් වලින් වෙනමම කාණ්ඩයක්නේ ඔය මේ මද්ද්‍රව්‍ය කියන එක. ඔව්. එතකොට ළමයි ඇත්තටම ඔය ගැන දන්නේ නැහැ. දන්නේ නැහැ. හරිද? පොඩ්ඩක්වත් දන්නේ නැහැ. ළමයි දන්නේ නැහැ මේක. දැන් අර මේ පොඩි කාලේ ෆිල්ම් බලද්දි දැකලා නැද්ද? මෙහි මද්ද්‍රව්‍ය මේ භාවිතය මේ සම්බන්ධ දර්ශනයට ඔබේ කුඩා දරුවා බේර. දැන් ඌ හොරෙන් දැන් ඌ කාමරයකට දාලා එහුවයි කියන්නේ ඌ හොරෙන් හරි ගිහින් බලනවා මොකද්ද මේ මට හංගන සිද්ධිය කියලා. ඔව් ඒක ඇත්ත. හරිද? දැන් ඔය ටීම් එක දාන්න නැතුව අර අරක්කු බොන එකක් හරි පෙන්නුවොත් එහෙම පොඩි එකා එක මයින්ඩ් එකට දාගන්න මොකද්ද? එක්ක කිරි එක්ක තේ. ඇයි යා දන්න දේ ඒකට නිකන් හිතන්නකො දැන් ඔය මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකින් වෙච්ච හානිය. ඔව්. ළමයාට ඊට පස්සේ ඒක try කරලා බලන්න හිතෙන්න පුළුවන්. සහ ඒකට අවශ්‍ය කරන මූලික දැනුම තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් පොඩි කාලේ ඔය ළමයින්ගේ කටකාරකම හැදෙන්නේ කොහොමද කියන එක මම මේ කල්පනා කරේ. මේ මම පොඩි කාලේ සෑහෙන කාටුන් බැලුවා. ඔයා බලලා නැද්ද? ඔයා කාටුන් බලනකොට මම හෝම්වර්ක් කරනවා. ඒකයි අපේ වෙනස. ඔයා කාටුන් බලනවා මම හෝම්වර්ක් කරගෙන ඉස්කෝලේ යනවා පොතට. හෝම්වර්ක් කරලා ඉස්කෝලේ යනවා නේ. ඔව් දැන් ඔයා කාටුන් බලනකොට දැන් මගේ ඔළුවේ තිබුණේ මට කාටුන් එක ඇත්තටම කියනවා නම් මේ බලන්න හිතෙන්නේ නැහැ මොකද අර දැන් හෝම්වර්ක් තියෙනවා නම් මගේ ඔළුව මට කිව්වේ අනේ ඔය කාටුන් එක බල ඉන්න බෑ ඔයා හෝම්වර්ක් ටික කරන්නේ හෝම්වර්ක් දැන් කාටුන් එක බැලුවා කියන්නකෝ අර ඒක කිසි ජොලියකින් ඒක විනෝදකින් කාටුන් එක බලන්නේ නැහැ. කාටුන් වලට මම කොච්චර ඇඩික්ට් කියනවා නම් එදා මෙදා තුර සියලු කාටුන් බලනවා. දැන් අදටත් බලනවා. කෑම එක කන්න ගත්තත් කාටුන් එකක් නේ දාගන්නේ. කාටුන් එකක් ඒකත් දාගන්නේ සාමාන්‍යයෙන් ඔයා දැකලා තියෙනවා මම දාගන්න කාටුන් එක. ඔව්. කියන්නේ මොකක් හරි එකක් ආතල් ඒ කියන්නේ මොකක් හරි එකක් ගන්න තියෙනවා නම් ඒක තමයි බලන්නේ. හරිද? දැන් කුරේ කියද්දි හිමීට කියනවලා ආස්‍යකුල පිරගුවා I think බඩු ක්ලික් ඉතින් දන්නවා කොහෙන් කිව්වත් කාටුන් එකේ සම්පූර්ණ දේවල් ටික දන්නවා. කටකාර ළමයින්ට එද්දී මං කියන්නේ මම පොඩි කාලේ බලපු කාටුන් සෙට් එකක් තිබ්බා. රූපවාහිනියේ මරු කාටුන් ටිකක් ගියා. චූටිම කාලේ මේ කාලේ වී මෙච්චරක් විතර ටීවී එකක් තිබ්බේ අපේ ගෙදර. මෙච්චරක් විතර. සෝරෝ. බලලා දිනන. ඥාන කතා මල්ලියා. අහලා තියෙනව බලලා නැහැ. ඔව්. අපි දෙන්න කතා කරලා තියෙනවනේ. මරු ඈ. ඔයා හැබැයි මට කිව්වා මට ඒක බලන්න දෙන්නම් කියලා ඒතෝ මට දුන්නේ නැහැ. ඒක බලන්න ඕනේ. දැන් ආපහු මේ රූපවාහිනිය පටන් ගන්න තියෙනවා 3ට. 3ට යනවා ඈ. මේ හැන්දල් 3ට යනවා. ඒක බලන්න සලස්සලා දෙන්නකෝ. හරි බලමු ඒක. මේ 3ට යනවා කාටුන් එක ඥාන කතා මල්ලියා. ඒකේ මරු වැඩක් ඉතින් ඔය ඥාන කතා මල්ලියා.
අපිට තියෙන ප්‍රශ්න පොඩි කාලය දැන් තම හිතෙන්නේ එක මේ යකෝ ඇත්තට මාර ප්‍රශ්න තිබිලා තියෙන්නේ කියලා මේ දැන් හිතනවා. හැබැයි ඇත්තට මේ කාලෙත් ඒ ප්‍රශ්න ටික තිබ්බා. මට සාමාන්‍යයෙන් අවුරුදු 3-4 විතර ඉඳලා ඔක්කොම ටික මතකයි වදන්න. එතකොට මේ මම කල්පනා කරනවා සුදු චූටි පාම්මාමයි එකතු වෙලා හදපු ගුරු පාම්මල්ලියට මේ ඥාන කතා මල්ලියට කොහොමද මේ පණ සහ පොර කරන එක වැඩක් කාටුන් එක ඇතුලේ. ගිහිල්ලා කොහේ හරි අසරණ වෙච්ච මිනිස්සෙට උදව් කරලා ඒ මිනිස්සුන්ට බඩගිනි නම් මූණින් කෑල්ලක් කොහොම කරලා කන්න දෙනවා. හරිද? කන්න දුන්නා උගේ පවර්ස් නැතුව යනවා. ඌ බොහෝම අමාරුවෙන් පියාඹලා ආපහු අර පාම් වලට එන්න පාම්මාම ගාවට එන්න. ඒ ආවට පස්සේ තමයි පාම්මාම එයාව ආපහු මේ හදන්නේ. හදුවට පස්සේ තමයි පණ එන්නේ. අපි බලමු. හරිද? හරි ජොලි කාටුන් එක. මම යාව දැකලා තියෙනවා අර බිස්කට් එක වගේ ඉන්න. නෑ ඒ ඉඟුරු පාම්මල්ලියා. ඉඟුරු පාම්මල්ලිය. ඔව් ඥාන කතා මල්ලියා කියන්නේ මූණ ඥාන කතාවක් කොහොම රවුම්. හරිද? මේ මෙතන නිකන් තැඹිලි පාට වගේ රතු පාට වගේලා තියෙනවා. මම දැකලා නෑ. හරිද? පිටිපස්සේ පොඩි මේ රතු පාට වගේ ඇඳුමක් ඇඳලා මේ සුපර්මෑන් වගේ සීන් එකක් දීගෙන ඉන්නේ. ජොලි කාටුන් එක. හරිද? ඕක බැලුවා. ඊට පස්සේ කූඹිච්චි කොමිචි මම බැලුවා. අර මම අර ඒවැ තියෙන හැටි සුන්දරත්වය නිසා හිංසනේ නැහැ. චණ්ඩත්වේ නැහැ. අර ළමෙක්ට සහ භාෂාව. ඔව්. භාෂාව මං හිතන්නේ ඉතා අයලයි ඒ භාෂාව. සහ ළමෙක්ට තාම සුදුසුයි. ඒ කාටුන් එක බලලා ඉවරනාට පස්සෙත් මම මේ දැන් කල්පනා වෙන්නේ මට ඒවා අපේ ජීවිත අපි සමහර වෙලාවට ප්‍රැක්ටිකලි කරන දේවල් එක්ක ප්‍රැක්ටිකලි මොකක් හරි වැඩක් කරන්න ගියාට පස්සේ ඒ වැඩවලට ඒ කාටුන් වල තිබ්බේව ආදේශ වෙනවා ඔටෝමැටිකලි. හැබැයි ඒකට හැම කාටුන් එකක්ම ගන්න බෑ. කවදාවත් ගන්න බෑ. මොකද දන්නවද? ඒකෙම තව එකක් කියන්නම්කෝ. මේ පොඩි වෙලාවක් දෙන්න. දැන් ඒ භාෂාවේ භාවිතේ නිසා තමයි මම කියන්නේ මේ අපේ මුඛරිකම හැදුනේ. අපේ භාෂාව අපිට වෙන වචන ටික එන්නේ. අපිට නැත්නම් අපිට අලුත් වචන හුරුුනේ නිදිමතයිද? නෑ මට මේ මధుරෙක් කරනවා. අපේ භාෂාව හැදුනේ මේ එතකොට ඕකේ තියෙන අනිත් වැඩේ මොකක්ද දන්නවද? ඒ කාලේ තිබ්බ කාටුන් වල හරය ගන්නකො. දැන් කූඹිච්චි වගේ කාටුන් එක ඒ කූඹිච්චිගේ තීම් සෝන් එකම. ඔව්. ඒකේ තියෙනවා එක කෑල්ල. කම්මැලි පරදි කතා අඩුයි වැඩ කූඹිච්චි. කූඹිච්චි අපේ කූඹිච්චි. ඒකෙදී ඔයා දන්නවද ඔයගලට මහන්සිලා වැඩ කරන විදිහ කම්මැලි කෙනාට වෙන දේ. එතකොට අපි ඒක ඉගෙන ඒකෙන් එන්නේ පායනා කාලෙදී දැදවල් මාන්සි අන්න දේ රැස් කරයි කෝවියෝ තත්තටා ජාතික රූපානි මරුවේ රෙක්ස්පෙක්ට් කෙලින්ම ඒ කාටුන් ලෙවල් එකට අදටත් වෙන channel එකකට එන්න බැරි වුණා. සෙකන්ඩ් ඉන්නේ සිරස. ඔව්. ඔව් සිරස. කොහොම කරත් ජාතික රූපානියට සැලුට්. ඇයි දන්නවද? හිතන්නකෝ මම අපේ ගෙදර බල්ලත් එක්ක කතා කරන්න සෑහෙන try කරලා තියෙනවා. කොහොමද කියන්නේ? එද අර සත්තු ටික ඔක්කොම කතා කරන්නේ නෑ දොස්තර හොඳ හිත බලන්න. දොස්තර හොඳ හිත. දොස්තර හොඳ හිත කතා කරනවානේ සත්තුත් එක්ක. ඒ සත්තුත් සිංහලෙන් කතා කරනවා. හරිද? ඉන්න මැජික් ඉතින් පොඩි චූටි මනසට මාර මැජික්. මේ ඒ අතුල රන් සිරිලාල් මට මතක විදිහට ඒ කාටුන් ටික ඔක්කොම කරේ. ඉතින් වැඩයි ඉතින් ඒකෙදී ඔයා දන්නවද ඔය කූඹිච්චි කතාව ඉංග්‍රීසි එකක් නේ. ඇත්තටම ඔය කූඹිච්චි කූඹියෙක්. දැන් අපේ රටට එද්දිද කූඹිච්චි වෙන්නේ. ස්ත්‍රීලිංග වෙන්නේ. ස්ත්‍රීලිංග වෙලා තියෙන්නේ. මේ අපේ රටේ අනන්‍යතාවයක් හදලා තියෙන ඒ කූඹිච්චි කියලා. ඇත්තටම එයා කූඹියෙක්. දැන් බලන්නකො එයා ඉන්න විදිහ. ඔව්. එයා කරන වැඩ ටික. ඔව්. ඒක ඇවිල්ලා එතනදී ගේන කාන්තාවකට ඒතන කුරුකුරු සෙයත් එක්ක ඒ කුරුකුරු ගින්නා නේද? එයා ගෑනු එක්කනේ. ඔයාට මතකද අර පවුඩර් එකක් තියාගෙන හැමතිස්සෙම ගාලා කුරුකුරු මං හිතුවා එයා නළුවෙක් මේක ඇතුලේ. වෙන ආතල් එකක් ඒක. ඔව්. හැබැයි අර ඒතොර මේ ඇත්තටම ඉතින් ලංකාව ගත්තාම ඉතින් අර නිර්මාණාත්මක අතින් ඉහළම තැනකට යන්න පුළුවන්. ඔයා හිතන්න ඒකෙදී දැන් පුරුෂ මූලික සමාජයක් කියලා මේක හදලා තියෙනවා. කූඹියව කූඹිච්චියක් කරලා ළමයින්ගේ ඔළුව ඇතුලේ මේ කෙල්ලෙක් කරන්නේ මේ වැඩ. කෙල්ලනේ ඔළුවට දාන්නේ. ස්ත්‍රී එකක් කරන්නේ. අර කැරපු මේ කුරුකු කවුද මේ
තනකොළ පෙත්ත ආස්පිටේ යනවා යනවා බල්ටි ගහනවා හරිද හරි විසේ වැඩ ටිකක්නේ පත්ත කරන්නේ විසේ වැඩ ටිකක් කරන්නේ මරුනේ හරිද ඒවැ තියෙන භාෂාවෙන් අනිවාර්යෙන් ළමයින්ගේ මුඛරිකමක් හැදෙනවා හරිද දැන් ළමයින්ගේ ඔයා දැකලා තියෙනවද මේ දැන් ළමයින්ගේ භාෂා භාවිතය ඉතින් මම ඒකත් විඳිනවනේ මම මේ ගැටලුවට මුණ දීලා ඉන්නේ දැන් ළමයි කොහොමද කතා කරන්නේ ඔව් මට නම් සාමාන්‍යයෙන් දැන් ඔයා දකින එක කොහොමද දන්නේ මම දකින රේන්ජ් එක ඇතුලේ 90%ක්ම එහෙමයි 10%ක් විතර තමයි අර ළමාකමට ඉන්නේ අපේ තාත්තා ටීවී 3ක් පොළවේ ගහලා තියෙනවා හරිද බැරිම තැන අල්ලපු ගෙදර ජගත් මාමා මට දුන්න ටීවී එකක් හරිද මෙච්චර ලස්සන ටීවී එකක් ඒක ඕක තියාගෙන මම මේ කාටුන් බලනවා තාත්තා මොකක් හරි කියලා මං කාටුන් එක එහෙම ඇතුලේ ඉන්නේ ඔව් මම ඒක ඇතුළට බහිනවා ඉතින් අපි දෙන්නක් දැනටත් ඔය ප්‍රශ්නේ ඇති වෙනවනේ ෆිල්ම් එකක් බලන්න ගැන බලන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් ඒක කරද්දි මම ඒක ඇතුළේ චරිතයක් කියලා ඒ කියන්නේ කැමරා ෆ්‍රේම් එකෙන් චුට්ටක් අඩියක් විතර ඉස්සරහින් මං ඉන්නේ. කැමරා කරන එකට අඩියක් විතර ඉස්සරහින් ඉඳගෙන මෙහෙම බලහන් ඉන්නේ සීන් එක. වෙන වැඩ බෑ නේද? වෙන වැඩ බෑ. ඉතින් ඒ තාත්තා මොකක් හරි කියලා මට ඇහුන්නේ නැහැ. තාත්තා මොකුත් නැහැ දුම්මල වරම අරගෙන ආවා. ආයෙම ටීවී එකට දුන්නා. එහෙම කළා ගියා බුස්සුවා. එහෙම කළාම ගැහුවා මට ඇඬෙනවා මොකුත් නැහැ දැන් ඔය කාටුන් බලන්න නෑ. ඒ උනට ඔයගෙත් වැරද්දිත්. දැන් මං වගේ දැන් අපේ ගෙදර කවදාවත් හෝම් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක විදිහ වෙන්නේ ඉතින් කාටුන් බලන්න එපා. ඉතින් ඒක නෝට තිබ්බනේ කාටුන් බල හෝම්වර්ක් කාටුන් බලන්න නැතුව හෝම්වර්ක් විතරක් කරා නම් අද ඔයාට මෙහෙම කතා කරන්න මනුස්සයෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් තියෙනවා හරිද? මේ කාටුන් දැන් මට මතකයි මේ සුපර් ශිවා කියලා කාටුන් එකක්. ප්‍රචණ්ඩත්වය ගැනද කතා කරන්නේ? ඔය කාටුන් වල අනිත් නෙගටිව්. ඔව්. ඒ චාන්ඩි. හරිද? සූටින් මාටින්. ඒවා ළමයි වැළඳ ගන්නවා. පටස් ගාලා වැළඳ ගන්නවා. අපි ඉස්සර හිතුවා මේ අපේ ලෝකෙ වල වීරයා වුණේ. හරි සුන්දර චරිතයක්. ඔව්. ඒ කාටුන්. කොම්බිච්චි. දොස්තර හොඳ හිත. සත්තුත් එක්ක ඉන්න. ඊට පස්සේ හයිලෑන්ඩ්. දඟල වලිග. අරුන් දෙන්නද කොහෙද? පැයභාග ඉවරයි කියන්නේ. කරදරකාර ළමයි ගැන කතා කරනකොට ඉතින් අනේ වාසනාවන්ත ළමයි ටිකක් අපිට ඉන්නවා. පිනට පහළ වෙච්ච. පැයභාග ඉවරයි කියන්නේ දැන් කොහොමද? හරි. ඔයගලගේ ප්‍රෝග්‍රෑම් ටයිම් එක ඉවරයි කියන එලාම් එක තමයි මේගොල්ලෝ මේ. හා. ඉතින් මේ මොකද ඊගේ හිටියේ මේ ඒ සුන්දර චරිත තමයි අපේ ලෝකේ වීරිය වුණේ. හරිද? හයිලෑන්ඩ් වට මතකයිද? හයිලෑන්ඩ් කියලා එකක් ගියා. ඊට පස්සේ නිම් නැති ලොව කියලා රූපවාහිනියේ සුපිරි කාටුන් එකක් ගියා. තනි කර සත්තුත් එක්ක. ඊට පස්සේ සයුරි කියලා එකක් ගියා. මුහුදත් එක්ක. හරිද? සයුරි මුහුදත් එක්ක. සයුරිට තියෙනවා පොඩි මේ එකක් යානයක්. එයා ඒකේ මුහුද යනවා. ගිහිල්ලා ඩොල්ෆින්ලට ඒ කරදරේ වැටලා ඉන්න මුහුදේ සත්තු ටිකට උදව් කරනවා. බලන්නකෝ නේද? හරිද? දොස්තර හොඳ හිත උඩ ඉඳලා ඒ කැලෑවේ සත්තු ටිකට උදව් කරනවා. හරිද? ඊට පස්සේ තව හිටියා සෙට් කාටුන් වල මොකද කියන්නේ? වෙලාව හරියටම හරි විනාඩියටම. හරි. ඊට පස්සේ තව හිටියා මේ මෑත කාලෙකදී මට සෙට් උනේම නැහැ කවුරුත් එහෙම වීරයෙක් කරගන්න පුළුවන් චරිතයක්. හරිද? මම කියන්නේ මේකයි. අපි ඒ කාලේ පොඩි කාලේ අපි අපේ වීරයක් කරගත්තනේ. ඒක ඔටෝමැටිකලි උනේ. නෑ දැන් අපිට වීරය නොවුනට දැන් ළමයිට ඒගොල්ලෝ වීරයෙක්. මම කියන්නේ ඒකයි. ඔව්. අපිට වීරය දැන් නොවුනට ඒ ළමයන්ට දැන් වීරයෙක් කියලා. ඒ වීරයෙක් වෙන එකකින් වෙන හානිය. දැන් සුපර් ශිවාගේ කාටුන් එක බලලා පොඩි උන් බයිසිකලේ රෝදි උස්සන්නයි බයිසිකලේ ඔබ මේ බහලවල් උඩ ගෙනියන්නයි සහ අර ඒවා තියෙන කැරක්ටර් එක දැන් ඒ රූප ටික ගන්න දැන් අපේ කාටුන් බලන්න ගිය වෙලේ ඉඳලා දැන් එයාගේ තියෙන විවේචනය තමයි බලන්නකො මේක ඇත්ත බලන්නකො මේ දැන් කූඹිච්චි එකේ අපේ ඇස් දෙකට තියෙන ලස්සන දැන් කාටුන් එකේ අර මම කියන්නේ රූපවල නැහැ අර තියෙන අර අමුතු හැඩත් එක්ක අනිත් එක දැන් මම ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේම නැත කියන එක හොඳට මොළුවට දාගත්ත කොහෙන්ද දන්නවද? ඔව්. ජිම් පප්පට හරිස්ස දෙන්නේ නැහැ. ඔයා පොඩි කාලේ හරිස්ට කල්දේරමට වැටිලා තියෙනවා. කියලා ගේද පප්පා කියනවා. ඒ වැටිච්ච නිසා නේ මම Facebook විදින්නේ. අර හැමදාම
ඇව්ව මට එතකොට මං කියන්න අපේ ලෝක වීරයෝ හරි සුන්දරයි. ඉස්සරහා මං කියන මේ ජනමාධ්‍යවල ඉන්න මේ උගත් බුද්ධිමත් නිලධාරීවරුනි ඒක චුට්ටක් හිතන්න ඕන. අපේ ළමයි වෙන මොකද අනාගතයේ ඕගොල්ලන්ට වෙනස් කරන්න දැන් අපි හැම වෙලේම පුළුවන් වෙනස් කරන්න. අනාගතේ වෙනස් කරමු කිව්වට අවුරුද්ද දෙකට උත්සාහ කරන්නේ නැහැ. කාටුන් ටිකෙන් පටන් ගන්න ළමයින් වෙනස් කරන්න ඕන. මොකද එතන ළමයින්ව සෑහෙන වෙනස් කරන්න. භාෂාව හැදුව හැකි ලස්සනට. අම්මා කියන දේ තාත්තා කියන දේ ටීචර් කියන දේ අහන්න නැති ළමයි තමන්ගේ වීරයා කියන දේ අහනවා. ඒ වීරයා තුළින් ඒ ළමයිට පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. දොස්තර හොඳ හිත ආයි පෙන්වන්න. පෙන්වන්න ළමයින්ට කියන්න මේක බලන්නයි කියලා. හරිද? ඔයා මතකද මේ ළඟදී බැලුවා අපි දෙන ෆිල්ම් එකක් අප්. චූටි රසල් ඉන්නවා. My name is Russell. හරිද කියලා අර වයසක මිනිහයට උදව් කරනවා. පදක්කමක් වෙනුවෙන් උදව් කරලා. අපිට රසල් අවශ්‍යයි. අදටත් අවශ්‍යයි. හැබැයි බිහි වෙනවා අපිට නෑම කියලා කියන්න බෑ. බිහි කරන්න ඕනේ මං කියන්නේ. බිහි කරන්න ඕනේ. ඒකට අපි හැම කෙනෙක්ම එකතු වෙන්න ඕනේ. ඒක අපි හිතුවට අපිට බෑ කියලා අපිට පුළුවන් වෙන කෑල්ලකින්. අපිට පුළුවන් දැන් අපි අපේ ජෙනරේෂන් එක ඔය 90 දශකයේ ඉපදිච්ච ජෙනරේෂන් එක බහුතරය දැන් අම්මලා තාත්තලා. හරිද? 80 ඉපදිච්ච ජෙනරේෂන් එකේ බහුතරය දැන් අම්මලා තාත්තලා. 2000 90 පහුවෙලා 2000 දැන් යම්කිසි මට්ටමකට අම්මලා තාත්තලා. පෙන්නහල්ලා ඔය ළමයින්ට YouTube එකේ තියෙනවනේ. YouTube එකෙන් පෙන්නන්න. භාෂාව හදන්න ඕන නම් ළමයින්ගේ ඒ ළමයි කතා කරන විදිය හරිය නැත්තම් හේතුව වෙන මොකක්වත් නෙමෙයි යාළගේ බෑග්ග්‍රවුන්ඩ්. බැනලා කරන්න බෑ. බැන ඒක කරන්න බෑ. දැන් ළමයින්ට බත් කවන්නත් ෆෝන් එකනේ අතන පෙන්නේ. අතර දෙන එකේ පෙන්වන්න පුළුවන් වුණොත් දොස්තර හොඳ හිතයි. ඥාන කතාවල් කෝඹිච්චය ළමයිගේ ධෛර්යය හදන්න ඕන නම් ශක්තිය හදන්න ඕන නම් ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ ඉස්සරහට වැදගත් වෙන විදිහ දැන් හදන්න ඕන නම් දුන්නා නම් මොකද මං කියන්නේ ළමයිගේ කටකාරකම හැදෙන්නේ ඒකේ. ඔව් ඉතින් හැබැයි මම නම් පෞද්ගලිකව ගත්තම කටකාර ළමයින්ට කැමතියි. ඔව් දැන් මමත් හරි කැමතියි. ඒකේ වැඩේ තියෙන්නේ ඉතින් ඒ දැන් එන ජෙනරේෂන් එකේ කටකාරකම නිකන් මේ වාචාලකමක් වෙලා මං ආසයි මුකරිකම මරු මේ කටකාරකම කිව්වහම දැන් මේ මෙහෙම එකක් වාට කියන්න ඉතින් මේ කියලා තියෙනවා මේ සෙන් කතා. ඔව් මගේ පොතක් මේක කොයිද? ඔයා මට අරන් දුන්නේ මින්සරෙන්. හරි ඉතින් ඔව් ඉතින්. ඔයා මට ඔක අරන් දුන්නේ ඔයා ටීචර් කෙනෙක් විදිහට මේ පොත කියවලා මේ කතන්දර පාඩම් පටන් ගන්න කලින් ළමයින්ට කියලා දෙන්න කියලා. එකක් කිව්වද? මේ වෙනකන් එකක් කිව්වද ළමෙක්ට? නෑ මම එකක් කිව්වනම් කමෙන්ට් එකක් ඇටෙයි. එකක් හරි කිව්වනම් බොරු කියන්නේ බෑ. පීරියඩ් එක ඇතුලේ මම try කරන්නේ මගෙන් උපරිම විෂය කරුණු ටික ළමයින්ට දෙන්න. හරි කියන්නකෝ දැන් මේ වෙලාව ඉවරයි කියලා අපිට ටීචර් වගේ ඉතින් කාටුන් එකක් බලන්න නැති ළමෙක් තමයි ජීවිතේ තියෙන්නේ. ඔව් ඉතින් අපරාධ ඉතින් එතකොට මේ පුතේ කවන්නේ මේ එක්කෙනෙක් හරි සෙන් කතාව කියන එක තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි. ඔක් බලන්න කියලා. මෙහෙමයි මේක මේ කටකාරකම පිළිබඳ මරු එකක්. හරිද? මේක පිටුවයි තියෙන්නේ. මේ චූටි කතාව. ඔව් චූටි සෙන් කතාව. එක්තරා පාසල් ගුරුවරයෙක් සෑම දිනකම දිවාහාරයෙන් පසු නිදා වැටෙනවා. අනේ මටත් හිටියේ එහෙම ටීචර් කෙනෙක්. ඔහු මේසෙට හිස තබාගෙන නිදා ගන්න පුරුදු වුණා. දරුණු වැඩක් ඉතින්. දරුණුයි දැන් ළමයි ටික මෙහෙම ඉන්නේ. අම්මෝ. ගෝලෙයින් මේ ගැන ගුරුතුමාගෙන් විමසුවා. ඔය අර මුකරි ගෝලයෝ ටිකක්. මං කියන්නේ මෙන්න මේ ගෝලයෝ හැදෙන්න ඕන. මේ ගෝලයෝ හැදෙන්න ඕනේ. මේක හැදෙන්නේ අත්දැකීම් වලින්. ගුරුතුමනි හැමදාමත් දහවල් කාලයේදී ඔබතුමා නිදාගන්නේ ඇයි? අහනවා දැන්. ගැම්මට ඒක අහනවා කියන එක. මේ සෙන් කතා ඉගෙන ගන්න එකෙන් ළමයින්ගේ හැදෙන්නේ වෙනම කෑල්ලක්. ඒ කෑල්ල මාර වටිනවා. ඔය ළමයි අහලා තියෙනවද කොන්ෆියුසිස් තුමා ගැන? අර චීනී හිටියේ කොන්ෆියුසිස් කියන. මේ සෙන් කතානේ චීනියත් එක්කනේ. තුමා ගැන. එතුමා සිහින ලෝකයට යන්න පුරුදු වෙලා හිටියා. මේ ගුරුතුමා කියන්නේ. ඒයි ගුරුතුමනි ළමයි ටික අහන්න. කොන්ෆියුසිස් තුමා එහිදී පැරිණි
ඊරිසියන්නන්නාන්සේලා ඒ කියන්නේ අර මේ ඍෂිවරු වගේ ඊරිසියන්නන්නාන්සේලා මුණ ගැහිලා ඇවිත් තමන්ගේ ශ්‍රාවකීන් නමතා මේ වචනේ පැටලුන එක මොකක් හරි අවුලක් තියෙනවා නම් නිකන් සමාවෙන්න සෝරි නිකන් මට අනේ මේ අපිට හැම සමාව දෙන්න බෑ මම පුරුදු මම කියන්නේ උපරිම කිව්වේ මට උපරිම වේට් එක දාලා කිව්වේ මේ ටයිපින් මිස්ටේක් එකක් කරන්න පුළුවන් අපි මෙහෙම හිතමුකෝ පැරණි ඍෂිවරුන් මුණ ගැහිලා ඇවිත් ඒ කියන්නේ අර සිහින ලෝකෙදී පැරණි ඍෂිවරුන් මුණ ගැහිලා ඇවිත් තමන්ගේ ශ්‍රාවකයන් අමතා තොරතුරු පැවසුවලු හරිද කන්ෆියුසිස් තුමා නිදාගන්න මේ සිහින ලෝකෙට ගිහිල්ලා ඍෂිවරු හම්බෙලා ඇවිල්ලා තමන්ගේ ශ්‍රාවකයන්ට ඒ විස්තර පවසලා තියෙනවා හරිද මාත් මේ සිහින ලෝකෙට යන්නේ උතුමන් මුණ ගැහෙන්නයි හරිද පසුවදා දහවල් පන්තියේ සිසුන්ද ගුරුතුමාමෙන් නිදාගන්නට පටන් ගත්තා හරිද ඔවුන් ඇහැරෙන්නට පෙර ගුරුවරයා හිසවසවා වටපිට බැලුවා ගුරුවරයා ඇහැරලා බලද්දි මුන් ඔක්කොම නිදි පන්තියම නිදි හරිද මුළු පන්තියම නිදි මොකද මේ කියලා මේ මොකද කියලා අහනවා ගුරුවරයා හෙන හඬ පුපුරන්නාක් මෙන් මහාලින් කෑ ගසන්නට පටන් ගත්තා උඩ විසවි ගිය සිසු පිරිස වහා නිින්දෙන් ඇහැරුණා සමා වෙන්න ගුරුතුමනි අපිත් ඔබතුමා වගේ සිහින ලෝකෙට ගියා හරිද ඔයා ඉතින් උත්තරේ නවත්තගත්තනේ ඇත්ත කියන්නකෝ ඔයා උත්තරේ ඔයාට මතක් වෙනවා කියලා ඔයා ඉතින් නවත්තගත්තා ඔච්චරයි නීති බලාපොරොත්තුනේ ළමයින්ගෙන් ඔය උත්තරේ ඔච්චරයිනේ හැබැයි මේ ළමයි ටික මේක තමයි සෙන් කතාවල තියෙන හරිය මේ ළමයි ටික මීට වඩා ටිකක් ඇඩ්වාන්ස් ඉතින් ඍෂිවරුන් මුණ ගැහුණාද අර වචනේ තියෙන මම කිව්වේ ඍෂිවරුන් මුණ ගැහුණා එහෙමයි ගුරුතුමනි ළමයින්ට ඍෂිවරුන් හම්බෙලා හරිද ගෝලෝ එක හණින් පිළිතුරු දුන්නා ඉතින් මොකද උනේ දැන් ගුරුතුමා අහනවා දැන් ගුරුතුමාට තින ආතල් දැන් ගෝලියෝ ටික කියනවා ඔයා වගේම අපිත් නිදාගෙන ඍෂිවරු හම්බුණා අපිට සීන ලෝකෙදී කටකාර ළමෙක් නැගී සිට මෙසේ පැවසුවා ඔන්න එනවා කටකාර ළමෙක් අපි උන්වහන්සේලාගෙන් ඇහුවා හැමදාමත් දවාලට අපේ ගුරුතුමා ඍෂිවරුන් බැහැ දැකීම සඳහා මෙහි පැමිණෙනවාද කියලා පැමිණෙනවා නේද කියලා ඉතින් මේ ගුරුවරයා අහනවා ඉතින් ඍෂිවරුන් කියලා මෙන්න මෙහෙම උත්තර මොන රිසද එහෙම ගෙනෙන්න මෙහි පැත්ත බලාකටවත් ආවේ නැහැ අපි ওই ගුරුතුමා ගැන අහලත් නැහැ දැකලත් නැහැ කිව්වා ගෝලයා ඇඟට පතර නොදෙනී කිව්වා ගුරුවරයා එදයින් පසු පන්තිය පවත්වන වෙලාවේ නිදාගන්න පුරුද්ද නවත්තලා දැම්මා අර ළමයින්ම කරපු වැඩෙත් එකනේ මං කියන්නේ මේ ගුරුවරයා හදලා තියෙන ළමයි ටිකනේ සහ ඒ ගුරුවරයා හදන්න මේ ළමයි ටිකගේ තිබ්බ මුකරිකම කොච්චර වැදගත්ද අන්න ඒ වගේ මුකරි දැන් ඔතන ළමයි සර්ව ජොබ් එකකට ගත්තා නම් ඔව් සහ මේ ජොබ් එකේ පා වෙන්න තිබුණා ඊට පස්සේ ළමයිට ගහන්න ඉඩ තිබුණා බනින්න ඉඩ තිබුණා වෙන මොකක් හරි කිව්වා වෙන පැත්තකට ඔව් එතනදී දෙපැත්තම බැලන්ස් කරගන්න විදිය මේ සෙන් කතා වලින් සෑහෙන්න කියලා දෙනවා හරිද මං කියන්නේ ඉස්සරහ සමාජයටත් කටකාර ළමයි වාචාල ළමයි නොවි කටකාර ළමයි මුකරි ළමයි වුණා නම් හරි ලස්සනයි අපි තමක හරි එකක් කරමු නේ ඉස්සරහට කරමු අර කමෙන්ට්ස් ටිකක් කරනවා නම් ඉතින් පොඩි ජොලියක් තියෙන්නේ ඒ කියන්නේ මෙහෙමයි අර හොඳයි මරු ජෝක් ෂෝක් වාව් කියනවට වඩා මේ අපි මේ ගොඩ කතිකාවක් නෙවෙයි කතිකාවක් උඩනගා ගන්න පුළුවන් වුණා නම් ඒ කියන්නේ ඔයාලගේ ස්ටේටස් එකක හෙට ඉඳන් ඥාන කතා මල්ලි හරි එහෙම ලින්ක් එකක් ෂෙයා වුණා නම් මේක බලන්න කියලා වගේ එකක් වුණා නම් නැත්නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පල්ලෙහාට මේ ලින්ක්ස් ටිකක් ආවනන්නේ මේක මරු කාටුන් එක මේකේ වචන මරු එහෙම වගේ ඔයගලගේ එක්ස්පීරියන්ස් ටිකක් අපිට වඩා ලස්සන එක්ස්පීරියන්ස් තියෙනවා ඔව් තාත්තලා ඉන්න පුළුවන් මේ වැඩේ ඇතුලේ බලාගෙන එතකොට එයාගේ ළමයා රියැක්ට් කරන විදියට කියන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන් එයාලගේ තාත්තලා මේකට රියැක්ට් කරන විදිය කියන්න පුළුවන් අපිට කාටුන් බලන්න දෙන්නේ නැහැ වගේ ළමයා කාටුන් එක වෙනස් වෙන ආකාරය කතා කරන්න පුළුවන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා අපි තව ටොපික් එකක් කතා කරමු මට නිදිමතයි ඉතින් ළමේ දැක්ක ගමන් මම නිදිමත එනවා හරි එහෙනම් දායමාරේ පුදුමයි good night ජය වේවා good night හිතේ ඇලුණු කතා
සල්ලාප මාවතක් දිගේ ඇවිදගෙන යමු. හිතේ ඇලුණු කතා.